මැජික් යෂ්ටිය. මහා වනාන්තරයේ මැදට පවා දැන් ක්‍රමක්‍රමයෙන් නවීන තාක්ෂණය කිට්ටු වෙනවා. සමහර TV චැනල් අනුකරණය කරන්න පවා සත්තු පුරුදු වෙනවා. අපේ සරා පිමුරෙක්ව ඔතලා බෝලිං සෙල්ලම් කරන්න වගේ හදන්න. හරි දෙන්න කියලා. අල්ලන්න වැටුණානේ. නාසිකුරාගේ මැජික් යෂ්ටිය කුඩු පට්ටන්නේද? ඔයාට පුළුවන්ද මට මේකෙන් මැජික් යෂ්ටියක් හදලා දෙන්න? සොරි දැන් බඩ පිරිලා රෑට හදමුද? කොහොමද වැඩේ? මරුනේ රහයි. මේකේ හරියට නකුටු ගහච්ච බල්ලෙක් තම්බුවා වගේ. මේකෙන් පොඩ්ඩක් දැම්මනම් හරියටම හරියා. මේක එක්ස්පයර් වෙලා විසි කරමු. හත්වලා මේත කොට කොහෙද මන් තිබ්බේ මගේ මැජික් යෂ්ටිය? ඔයදී හරි දෙන්න. ඕන් රින් එක්සයිස් ගල්ලු ගුල මෙර ගල්ලු ගුල චලින් චටිනවා. කකුල් දෙකෙන් ඇවිදලා කකුල් හතරක් ලැබුණාම මොකද්ද වගේ? ඒක මං හිතලා කරපු දෙයක් නෙවෙයිනේ. මොකද්ද දැන් මේකට කරන්නේ? මන් නැතුවා යම්බියෝ. වනමලිය මම ප්‍රශ්නයක් අහන්නද ඔයාගෙන්? ඔයා මොකද කරන්නේ ඔයාගේ තාත්තගේ මැජික් යෂ්ටිය කාගේ හරි අතින් කැඩුනොත් එහෙම? ඔයා කියන්නේ අපි අප්පුච්චිගේ මැජික් යෂ්ටිය කාගේ හරි අතින් කැඩුනා කියලා? අපෝ එහෙම දෙයක් නෑ මම මේ නිකමට ඔයාට හිතන්න කියලා විතරයි කිව්වේ. අපෝ එහෙම දෙයක් නෑ මම මේ නිකමට ඔයාට හිතන්න කියලා විතරයි කිව්වේ. එංගට ලීටික ඉන්නවා. මොකද අපි අප්පුච්චි කියලා තියෙන හැටියට මේ යෂ්ටි හරිම ලගතු එකක්. ඊගේ කැඩුනොත් මුළු කෙලියම විනාශ වෙලා අල්පුයි. මට කියන්න දේව සාපයක් ඇති වුණොත් කැලේ විනාශ වෙන්නේ කොහොමද කියලා? භූමිකම්පාවකින් සුළඟකින් ආණ්ඩුව කැලෑලි කරන්න අවසර දීලා පනතක් ගෙනල්ලා? නෑ මං අහලා තියෙන හැටියට නම් යකේ කැවිල්ලා කැලේ දෙන්න ගොඩකලා ආවා. සතුන්ට අල්ලගෙන කානවා මිනිසුන්ට අල්ලගෙන කානවා. ඒ දේව සාපෙන් කාටවත් බේදිල්ලක් නෑ. සෝරි. ඒකේ තරම් ගණන් ගන්න එපා. දැන් මොකද්ද මගෙන් වෙන්න ඕන සරා? ඇත්තටම කිව්වොත් මං ආවේ වගේ පොඩි උදව්වක් කියලා ගන්න.
හොඳයි ඉතින් කියන්නකෝ මොන වගේ වැඩක්ද ඒක? මේ කැලේ විනාශ වෙන එක නවත්ත ගන්න ඕනේ. මට මතකයි මං විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ ওই වගේ වැඩ අනන්තවත් කරලා තියෙනවා. ඔයාලට කියන්න මං ඒක මතකද ඔයගොල්ලෝ කිව්වා මේ කැලේ ඒකාකාරී බවෙන් මිදෙන්න ඕනේ කියලා. මං කිව්වේ කවුද කිව් හරි. අතිශුකෝපභෝගී වාහනයක්. යමුද හොඳ ට්‍රිප් එකක්. ඒත් අපි යන්නේ කොහටද? යන්න ඕනේ ඈතම තැනකට. යක්කු ඇවිල්ලා අපිව කන්න කලින් අම්මෝ. මං කිව්වේ කැලේ ජීවිතේ ඒකාකාරී. ඒත් අපි එකෙන් මිදෙන්න නම් කරන්න ඕනේ දේ තමයි රයිට් ට්‍රිප්. එතකොට කැලේ අනිත් සත්තුන්ව බලාගන්න කවුද? ඒ ගැන ඔයා වද වෙන්න ඕනේ. වන්නේසරා. ඔයා බොන්නේ කූල්ද හොද්ද? වරගෙන අපිත් එක්ක කම්මුණ ඉනෝ වෙන්න. බයිල නැත්තම් ඉක්කොත් යන්න පොළුවෙන් ඉන්නගෙනම. සරා මේකේ එන්ජින් එකක් නෑනේ. මා දන්නවා. මම රික්ෂාකාරය. කොල්ලමට බාත්රූම් එකට යන්න ඕනේ. කවුද සන්නේජ සදාගෙන ආවේ? ඔය වයස කට්ටිය ට්‍රිප් එකක් ආපුවම ඔහොම තමයි. මොකද කිව්වේ? ඔයාටත් මේ වගේ අවස්ථාවක් ඇති වෙන්න පුළුවන්. ඒ වයසක මිනිස්සුන්ට ඒ අවස්ථාව ඉටු කරගන්න දුන්නේ නැත්නම් අහයක් තියාගෙන යන්නේ කොහමද? මං අපිට කිව්වා ජරාව කන්න එපා කියලා. පෙරිපර කරේ තියන් දෙපයට වහල වරන් මගේ බඩ කඩ පුරවනවා. රැසී පද කියමින් සීතලයට ගැහිමින් අපුතලේ කන්ද නගිනවා. හරි කම්මැලි. මගේ ටිකක් බඩ රිදෙනවා වගේ. මං කිව්වේ කුරවිලව කියලා. මම නිටුවා. සත පහක්වත් නෑනේ. කටේ දාගන්න. අන්නා මොකද ගතන බ්‍රේක් ගැහුවේ? පාරමැක්ටි පලි ගන්න යකෙක්. යකෙක්? මම බය නෑ යකෝ. පොඩ්ඩක් කොහොමද? අපේ ඉස්සරහට මොන යකෙක් ආවොත් ඕක තමයි වෙන්නේ. අයියෝ. සල්ටෙක් එක භාගයක් කැඩුණා. දැන් ඉතින් මේ ට්‍රිප් එක මෙතනින් එහාට ඉවරයි. මොකේ යන්නද? දැන් කොහොමද අර ට්‍රිප් එක යන්නේ? කිසි ප්‍රශ්නයක් නෑ. කැබ් සර්විස් එකක් ගෙන්න ගමු. ඩ්‍රයිවර් එක්මනට අපිව ටවුමට එක්කන් යනවා. බස් එක වගේ යනකොට හිටවත් වෙයි. සරා මන් දන්න ඔයාට හොඳ ට්‍රිප් එකක් යන්න ඕන තමයි. ඒ වුණාට මීට වැඩිය හොඳ නැද්ද ගෙදර ගියාලා? ඔව් මට ගෙදර යන්න ඕනේ. ඕක සුළු දෙයක් නේ. කැලේට පොඩ්ඩක් දුවලා යන්න ඕනි. ගමනක් යන්න ගියොත් ඕමම. ශේරමල ස්වාහගෙන එන්න. මං ඔයාලව පුදුම කරන්නයි යන්නේ. කොහෙ ගියත් කමන්නේ වතුර තියෙන බාත්රූම් එකක් තියෙනවනම්. ඕන්න පුදුමෙනුත් පුදුමයි. ගෙදර ආවද? අපොඩකින් එන්න. එන්න. මං කියනකම් කිසිම කෙනෙක් කිසිම දෙයකට අතවත් තියන්න එපා. තේරුණානේ? කිසිම දෙයකට අත තියන්න බෑ. ඒ වුණාට මට තවත් ඉන්න බෑ මට හරි බඩගිනි. වීසා නැතුව යන්න දෙන්න බෑ. හරිද? සරා මොකටද අපිව මෙහෙට ගෙනාවේ?
අපි ආයිමත් ගිහලා ක්‍රීඩේටර් ලවන්න. බෑ මේ සේරම මගේ වැරැද්දෙන් උනේ. ඔව් මගේ අතින් නාසිකුරාගේ මැජික් කැස්ටේ කැඩුනා. දැන් ඉතින් ඒක සාපයක් වෙලා කැලේ දෙයියෝ කෝප වෙලා යක්කු කැලේ කයි. ඕක මම මේ වනමරියට පොඩි කාලේ සෙල්ලම් කරන් දාදපු එකද? මොනවා? සරා කොල්ලෝ. අන්න බඩ తీර ඕනතරම්. මං ස්ටෑන්ඩ් බයි තියාගෙන ඉන්නේ මොකක් හරි කරන්න කියපු ගමන් ඕක කැඩෙනවා. කොහොමද? දැක්කනේ අවුලක් නෑ. එහෙමනම් අවුලක් නෑ ඉතින්. මොන යක්කදනේ? පොඩි සත්ත්වයක් ඉන්න එළියේ මොකද දන්නේ? යක්කෝ කොහෙද මට ගෙනින් යන්නේ? යක්කෝ කයි අපි ඕන. One